ඇත්තටම ආදරණීය සෙනෙහබර මගේම රත්තරන් තරුණ දුවේ පුතේ අම්මේ තාත්තේ අපි සාරධර්ම වලින් ඈත්ුණේයි ගුණධර්ම වලින් ඈත්ුණේයි වෙන කිසිවක් නිසා නෙමෙයි. ඔබ දන්නවද? චීන අපේ රට වැහුවා. රටවහල නිකන් හිටියේ නෑ. අපේ කටත් වැහුවා. ඊට පස්සේ අපේ රටත් වහලා කටත් වහලා අපිට ගෙහුවා ඉන්ජෙක්ෂන් එකක්. ඒ තමයි දුරකථනය. බලන්න කල්පනා කරලා අපේ දරුවෝද කොච්චර දුරකථන නිසා විනාශ වෙලාද කියලා. අවුරුදු 8 වසර පුතා Facebook වීරයෙක් 9 වසර පුතා Facebook වීරයෙක් සමහර දරුවෝ නිදාගන්නේ රෑ 2ට 1ට ගේම් ගහලා රෑ 1ටත් ගේම් 2ටත් ගේම් නිකමට හිතන්න කල්පනා කරලා මේ චීන කරපු මේ විපත්තිය මේ සුද්ධ කරපු මේ සංස්කෘතිය නිසා අපේ දරුවෝ කොච්චර අද අම්මගේ තාත්තගෙන් ඈත් වෙලාද ගුණධර්ම වලින් ඈත් වෙලාද රෑට අම්මගේ පපුවට තුරුල් වෙලා නිදාගන්න දරුවා අද නිදාගන්නේ ෆෝන් එකට තුරුල් වෙලා රෑට අම්මට වඳින දරුවා අද අම්මට වඳින්නේ නැහැ. ඇයි මේ සංස්කෘතිය සම්පූර්ණව විනාශ වෙලා තමන්ගේ දරුවව නිවැරදි දිශාන්තිට ගෙනියන්න දහම් පාසලකට දරුවෝ යවනවද? නැහැ. 10 වසරෙන් ඇදලා ගන්නවා සාපෙලට. 5 වසරෙන් 4 වසරෙන් ඇදලා ගන්නවා 5 වසර ශිෂ්‍යත්වයට. දරුවට දහම් අධ්‍යාපනයක් නැහැ. මව් කිරි දුන්නා, සිප් කිරි දුන්නා. ආධ්‍යාත්මික කිරි නොලැබීමේ විපාකේ නිසා දරුවෝ විනාශ වෙලා. කරුණා කළා. දැයේ ඉන්න සියලු අම්මාවරුන්ගෙන් පියවරුන්ගෙන් මා ඉල්ලනවා මේ පරිසුද්ධ හදමු සංස්කෘතියෙන් ඔබේ දරුවෝ ඈත් කරන්න. දුරකථනය දරුවන්ගේ ලෝකෙට ලං කරන්න ඉතා පරිස්සමට. මේක විශ්ව ගම්මානයක්. ඒ දැනුම ඕන තමයි. හැබැයි ඒ දැනුම අවභාවිතා කරන්න දෙන්න එපා. ඔබ දන්නවද? ආසියාවේ අසභ්‍ය දර්ශන නැරඹීමේ ප්‍රථම ස්ථානය ලංකාව. ලෝකේ සිව්වන තැන සියදිවි හානි කර ගැනීමේ ලංකාව.